මම මේ යන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව පිහිටා තිබෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අගනගරේ. දියවන්න ඔය මැද පිහිටි දූපතේ ඉතාමත් අභිමානවත්ව නැගී සිටින මේ ගොඩනැගිල්ල තුළ තමයි ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය හා මූල්‍ය කටයුතු පිළිබඳව කටයුතු සිදු කරනු ලබන්නේ. ගාලු මෝද්‍ර පිහිටල තියෙන පරණ පාර්ලිමේන්තුවේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා තමයි 1979 වර්ෂයේදී මෙම භූමියේ නව පාර්ලිමේන්තුවේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන්නේ. මෙහි ඉදිකිරීම් කටයුතු අවසාන වෙනවා 1982 වර්ෂයේ අප්‍රේල් මාසයේදී. ඒ අනුව එම ගොඩනැගිල්ල තමයි අද දක්වා අපි ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විදියට භාවිතා කරන්නේ. මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු බාර වෙලා තිබිලා තියෙන්නේ ජපන් සමාගමකට. ඒ වගේම ගෘහ නිර්මාණ ශිල්පය ඇතුළු සියලුම සැලසුම් ලංකාවේ කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පියෙක් වූ ජෙෆ්රි බ්‍රාවා මහතා විසින් තමයි සිදු කරලා තියෙන්නේ. ඉතින් මේ ගොඩනැගිල්ල තුළ ඉතා විශිෂ්ට ගෘහ නිර්මාණ ලක්ෂණ හඳුනා ගන්නට පුළුවන්. ඔයාලට පේන මේ ලාම්පුව ඉතා වැදගත්. රාත්‍රී කාලයේදී පාර්ලිමේන්තුව රැස්වන විට එය මහජනයාට දැනගැනීම සඳහා රාත්‍රී කාලයේදී මේ ලාම්පුව දැල්වීම සිදු කරනවා. ඒ වගේම මේ තියෙන්නේ අම්බලම්. අම්බලම් 4ක් මේ විදියට නිර්මාණය කරලා තියෙනවා. සතර දෙසින් පැමිණෙන ජනතාවට තමන්ගේ මහජන නියෝජිතයන් සමග සාකච්ඡා කිරීම ආදිය සිදු කිරීමට තමයි එම අම්බලම් සකස් කරලා තියෙන්නේ. හැබැයි ඒ දේ එහෙම්ම වෙනවද කියලා ප්‍රශ්නයක්. ඉතින් මම මේ ඇවිදගෙන යන්නේ පාර්ලිමේන්තුවේ එක කොරිඩෝ එකක. මම ඉතින් පාර්ලිමේන්තුවේ වටේම පොඩි රවුමක් දාලා මේ විදියට පාර්ලිමේන්තුවේ ලස්සන බැලුවා. පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවලදී ගැලරියේ ඉඳන් මහජනතාවට පාර්ලිමේන්තුව නැරඹීමේ සහ සභාවාරවලට සවන් දීමේ හැකියාව පවතිනවා. ඉතින් ඒ සඳහා වූ ක්‍රියාවලියක් තියෙනවා. ඒ ඔස්සේ ඔයාලටත් පුළුවන් පාර්ලිමේන්තුව නරඹන්න සහ සභාවාරවලට සවන් දෙන්න. පාර්ලිමේන්තුව කියන්නේ හරිම සුන්දර තැනක්. මගේ වැඩ ටික මම ඉවර කළා මේ මම පාර්ලිමේන්තුවෙන් පිට වෙලා යන විදිය. හැබැයි හුදකලාව තියෙන්නේ ඒ හුදකලාව තුලත් අපූර්ව සුන්දරත්වයක් අපිට විඳ ගන්න පුළුවන්. ඔයාලත් දවසක try කරලා බලන්න ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නරඹන්න.